2018 අනුකලනය ගාන. දැන් අපි අන්ටක් කරලා ගාන 18 ගාන හදමු. ගාන තිබෙ මෙහෙම y සමාන e වල 2x e වල 3 ඍණ x x සමාන බිංදුව x සමාන 3 y සමාන බිංදුව. හරි. ඔය වගේ මට වෙච්ච ප්‍රදේශයේ වර්ගඵලය මේ a සමානයි වර්ගඵලය 3 බෙදීම 2 e වර්ග ඍණ 1 කියලා පෙන්වන්න තමයි තිබ්බේ. හරි. එතකොට මේ ගාන හදන්නවා දැනන් ඉන්න ඕනේ y සමාන e වල x කියලා ප්‍රස්ථාර හැඩය. හරි. කොහොමද එන්නේ y සමාන e වල x කියලා ප්‍රස්ථාර හැඩය එන්නේ මෙහෙම. මේ තියෙන y අක්ෂය මේ තියෙන x අක්ෂය නම් මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තමයි y සමාන e වල x කියලා ප්‍රස්ථාරය. හරි. ඕක දැනන් ඉන්න ඕනේ මෙයා හදන්න. මොකද මේ ප්‍රස්ථාර දෙක ඇඳගෙන තමයි මේ වර්ගඵලය හොයන්න ඕනේ. හරි. e වල x කියලා ප්‍රස්ථාර හැඩය මෙහෙම. දැයියන් ගාන හදන්න. හරි. මුලින්ම මේ ප්‍රස්ථාර ටික අපි ඇඳගමුකෝ. මේ තියෙන y අක්ෂය මේ තියෙන x අක්ෂය. හරි. මුලින්ම අඳින්න ඕනේ y සමාන e වල 2x. හරි. e වල x දන්නවනේ ඔයා දැන් මෙහෙම කියලා. e වල 2x උත් ඔය වගේම තමයි. පොඩ්ඩක් බලන්න y සමාන e වල 2x. හරි. අපි x සමාන බිංදුවේදී y කීයද කියලා බලමු. y සමානයි e වල මෙතන 2 ගුණ කිරීම බිංදුව කියන්නේ බිංදුවයි. හරි. එතකොට e වල බිංදුව කියන්නේ කීයද? 1යි. එහෙනම් එකෙන් යන අර වගේම ප්‍රස්ථාරයක් තමයි e වල 2x ටත් එන්නේ. හරි. මෙතන 1. එතකොට මෙතන ලියන්න පුළුවන් y සමාන e වල 2x. y සමාන e වල 2x ප්‍රස්ථාරය උන් අපි ඇඳගත්තා. හරි. ඊට පස්සේ අඳින්න ඕනේ y සමානයි e වල 3 ඍණ x කියන ප්‍රස්ථාරය. මොකද්ද y සමානයි e වල 3 ඍණ x කියන ප්‍රස්ථාරය තමයි ඊළඟට අඳින්න ඕනේ. හරි. මම මෙයා පොඩ්ඩක් කඩලා ලියා ගන්න. y සමානයි e වල 3 ගුණ කිරීම e වල ඍණ x. ඔය නෑ එහෙම කඩලා ලියන්න පුළුවන්. මේ දෙකෙන් මේ පාදයන් සමාන වුණාම බලයන් එකතු වෙලා තමයි මෙයා හැදෙන්නේ. නේද? මම කඩලා ලියුවා y සමාන e වල 3 ගුණ කිරීම e වල ඍණ x. දැන් ඔය e වල 3 කියන්නේ නියතයක්. හරිද? එයාගේ වැඩක් නෑ. නියතයක් e වල ඍණ x කොහොම තමයි තියෙන්නේ. එතකොට e වල x ගේ ප්‍රස්ථාරය මෙහෙමනම් e වල ඍණ x ගේ ප්‍රස්ථාරය කොහොමද එන්නේ? ඕකේ අනිත් පැත්ත. හරි. e වල ඍණ x ගේ ප්‍රස්ථාරය එන්න ඕනේ ඕකේ අනිත් පැත්ත. y සමානයි e වල ඍණ x. එයා එනවා මෙන්න මෙහෙම ප්‍රස්ථාරය. අරකේ අනිත් පැත්ත. හරි. මෙතන අඳින්නත් ඕනේ y සමාන e වල ඍණ x ගේ ප්‍රස්ථාරය. එතකොට e වල 3 කියන්නේ මොකද්ද? ඒක නියතයක්. මෙයාගේ x සමාන බිංදුවේදී y කීයද කියලා බලමු. y කීයද? දැන් මෙතන බිංදුව දැම්මම e වල බිංදුව එකක් වෙනවා. y කියන්නේ e වල 3 කියන තැන. e වල 3 කියන්නේ එකට වඩා වැඩි තැනක් නේ. කොහොම එන මෙන්න මේ හැඩේ ප්‍රස්ථාරය තමයි මේ පැත්තට ඇදෙන්න ඕනේ. අන්න හරි. හරි. ඔන්න ඔහොම ප්‍රස්ථාරයක් තමයි ඇදෙන්නේ. y තියෙන්නේ මොකද්ද? y සමානයි e ගේ 3 ඍණ x කියන ප්‍රස්ථාරය. හරි. ඔන්න දැන් අපිට එයාලා දීලා තියෙන ප්‍රස්ථාර දෙක අපි අඳගත්තා. මේ තියෙන y සමාන e වල 2x. මේ තියෙන y සමාන e වල 3 ඍණ x. එතකොට මේ තියෙන මේ ප්‍රස්ථාර ගන්න හැටි. හරි. ඔන්න එතකොට ප්‍රස්ථාර දෙක නම් ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ තව තියෙනවනේ. ඒ ටිකත් අපි ටක් ගාලා දාගමු. මම මේ ටික මහනවා. හරි. ඊට පස්සේ තියෙනවා x සමානයි බිංදුව රේඛාව. ඒ කියන්නේ x සමානයි බිංදුව රේඛාව කියන්නේ මොකද්ද? දැන් මෙතන බිංදුවනේ. ඒ කියන්නේ මෙන්න මේ y අක්ෂය. එයා ඉන්නෝනේ එයා උඩන්නේ x සමාන බිංදුව. ඊට පස්සේ y සමානයි බිංදුව. y සමාන බිංදුව කියන්නේ x අක්ෂය. එයාත් හරි. මෙයාගෙන වට වුණා. ආයේ මේ දෙන්නගෙනුත් වට වෙලා. හරි. තව ඕනේ අපිට x සමානයි 3. හරි. x සමානයි 3 හොයන්න කලින් මෙන්න මෙතන ඡේදන ලක්ෂය x ගේ ඛණ්ඩාංකය කීයද කියලා අපි බලමු. හරි. මම මේ පැත්තෙන් දාගන්න. මෙන්න මෙතන කීයද කියලා බලමු. එයාව හොයන්න කොහොමද? මෙන්න මේ කැපෙන තැන් දෙකෙන් y ගියා සමානනේ. ඒ නිසා මේ ප්‍රස්ථාරේ මේ පැති දෙක අපි සමාන කරමු. හරි. ඇයි මම නිකන් මෙහෙම ලියන්න. y සමාන e වල 3 ඍණ x තියෙනවා. එයා පළවෙනි එක. ඊට පස්සේ y සමාන e වල 2x. මේ කැපෙන තැනදී y දෙන්නගෙම සමානයි. එහෙනම් 1යි 2යි සමාන කරන්න දකුණු පැති දෙක. e වල 3 ඍණ x සමානයි e වල 2x. හරි. මේ පාදයන් සමානයි. එහෙනම් බලයන් සමාන කරමු අපි. 3 ඍණ x සමානයි 2x. මේ x එහා පැත්තට දාමු. 3යි x එනවා. දෙපැත්තෙන් බෙදුනහම x සමාන 1යි. හරි. එහෙනම් මෙතන x ගේ ඛණ්ඩාංකයත් 1යි. හරි. එහෙනම් 3 තියෙන්නේ මීට වඩා එහා පැත්තේ මම 3ක් මෙහෙන් දාගන්න. හරි. එතකොට මේ ඊර මොකද්ද? x සමානයි 3 රේඛාව. මේ තියෙන්නේ x සමානයි 1 රේඛාව. මේ තියෙන්නේ x සමානයි බිංදුව රේඛාව. මේ තියෙන්නේ y සමානයි බිංදුව රේඛාව. එතකොට මෙන්න මේ ටිකෙන් වට වෙච්ච කොටසේ වර්ගඵලයනේ මේ කියලා පෙන්නන්න දෙන්නේ. වට වෙච්ච කොටසකෝ
මෙන්න තියෙන x සමානයි 0න් වට වෙලා මේ ටික මෙතෙන්ට එනකම් y සමානයි 0න් x සමානයි 3න් ඊට පස්සේ මෙන්න තියෙන x සමානයි 1. එතකොට මෙන්න මේ ටික තමයි කියන්නේ. හරි. මෙන්න මේ කොටසේ වර්ගඵලය තමයි අපෙන් අහලා දෙන්නේ ගානේ මෙන්න මෙච්චරයි කියලා. හරි. මම මේක පොඩ්ඩක් මකා ගන්නම්. එතකොට දැන් මෙන්න මේ කොටසේ වර්ගඵලයනේ අහලා තියෙන්නේ. හරි. මේ කොටසේ වර්ගඵලය හැදෙන්නේ කොහොමද? මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට මේ තියෙන මොකද්ද? e වල 2x ගේ වක්‍රයට පල්ලෙහා කොටස. හරිද? එයාගේ තියෙන වර්ගඵලය මම ගන්න a1 කියලා. ඊට පස්සේ මේ තියෙන මොකද්ද? e වල 3x කියන වක්‍රයෙන් හැදිච්ච වර්ගඵලය. එයා මම ගන්නම් a2 කියලා. මුළු වර්ගඵලය කියන්නේ ওই දෙකේ එකතුව. හරි. වර්ගඵල ගන්න අනුකලනය කරලානේ. එහෙනම් අපිට තියෙන්නේ මෙයාව අනුකලනය කරලා එන කොටසේ වර්ගඵලයයි මෙයාව අනුකලනය කරලා එන කොටසේ වර්ගඵලයයි දෙක එකතු කරන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා සීමාවන් ටික. මෙතන බිඳුව, මෙතන 1, මෙතන 3. සීමාවන් ටික දාලා අනුකලනය කරන්න තමයි දැන් තියෙන්නේ. දැන් වැඩේ ලේසි. හරි. අපි එහෙනම් මුළු වර්ගඵලයටක් ගාලා හදමු. මෙතනින් පටන් ගන්න. මුළු වර්ගඵලය එන්නේ අපිට a1යි a2යි එකතු කරගත්තා. හරි. එතකොට a1 කියන්නේ මොකද්ද? a1 කියන්නේ e වල 2x අනුකලනය කරන්න ඕනේ බිඳුවේ ඉඳන් 1 වෙනකම්. හරි. e වල 2x අනුකලනය කරන්න බිඳුවේ ඉඳන් 1 වෙනකම් x විශේෂය. හරිද? ඊට පස්සේ අපි යාට එකතු කරන්න ඕනේ a2. a2 කියන්නේ මොකද්ද? e වල 3 ඍණ x තියෙනවනේ. e වල 3 ඍණ x අනුකලනය වෙන්න ඕනේ 1 ඉඳන් 3 වෙනකම්. ඒක සීමාව 1 ඉඳන් 3 වෙනකම් නේ. 1 ඉඳන් 3 වෙනකම්. හරි. දැන් ඉතින් ඔය දෙක අනුකලනය කරලා එකතු කරගත්තාම මේ ගානට සුළු කරගත්තාම උත්තරය එනවා. හරි. අදයි යම් e වල 2x අනුකලනය කරාම මොකක්ද දෙන්නේ? e වල 2xම තමයි x ඉස්සරහ දින ඉලක්කයෙන් බෙදන්න ඕනේ. හරි. සීමාව තියෙනවා බිඳුවේ ඉඳන් 1 වෙනකම්. ඊට පස්සේ e වල 3 ඍණ x අනුකලනය කරාම මොකක්ද දෙන්නේ? e වල 3 ඍණ xම තමයි හැබැයි x ඉස්සරහ දින එකෙන් බෙදන්න ඕනේ. කියන්නේ ඍණ එකෙන් බෙදන්න ඕනේ. සීමාව 1 ඉඳන් 3 දක්වා. හරි. ඔන්න දැන් අනුකලනය කරගත්තා. දැන් ටක් ගාලා සීමාව දාලා හදයි යන්න. දොර මුළු වර්ගඵලය මෙතනට 1 දැම්මහම එන්නේ e වල 2 බෙදීම 2. ඒ කියන්නේ e වල 2 කියන්නේ e වල වර්ගය. හරි. e වල වර්ගය බෙදීම 2. අඩු කිරීම බිඳුව දැම්මහම මොකක්ද එන්නේ? 2 කුණ කිරීම බිඳුව කියන්නේ e වල බිඳුව. ඒ කියන්නේ 1. 1 බෙදීම 2 භාගය. හරි. ඊට පස්සේ මෙතන තියෙන එකතු කිරීම මෙතන දැන් මෙතන දානවා 3. හරිද? e වල 3 ඍණ 3 දැම්මහම බිඳුවයිනේ. e වල බිඳුව කියන්නේ 1. 1 එකෙන් බෙදුනහම 1 ඍණ 1කින් බෙදුනහම ඍණ 1යිනේ. මෙතනට එනවා ඍණ 1. හරි. ඊට පස්සේ දාන්න ඕනේ 1. 3ෙන් එකක් අඩු කරාම 2යි. එතන e වර්ගය ඍණනේ. අය අඩු කරලා දාන්නේ මේ එක කොටස. මේ අනිත් කොටස දැන් අපි දාන්නේ. හරි. මේ නැද්ද තියන් දාලා කොහොමද මේ අපි එක දාමු. එතකොට e වල වර්ගය ඍණ 1. හරි. ඔන්න එක දැම්මම පස්සේ නේ 1. දැන් මේක ටිකක් සුළු කරමු ඩක් ගාලා. ඒ ටෝටල් එක එන්නේ මෙතන අවුලක් නැහැ නේ. e වර්ග බෙදීම 2 ඍණ භාගය. මෙතන මේ ධනයි ඍණයි ගුණ කරාම ඍණ 1ක් වෙනවා. හරි. මේ ඍණ ඍණයි බෙදිලා ධන වෙනවා. ඒතර එන්නේ e වර්ගය කියලා. හරි. දැන් බලන්න මෙතන e වර්ග බෙදීම 2ට මේ e වර්ග එකතු වුණාම කොහොමද මේ දෙක මෙතන උනවා 2 e වර්ග වෙලා මේ දෙක උනවා 3 e වර්ග බෙදීම 2යි. හරි 3 e වර්ග බෙදීම 2යි. මෙතන පොදු හරය ගත්තාම මෙතනත් එන්නේ ඍණ 3 බෙදීම 2යි. හරි මම මෙතෙන්ට ගන්නම් ඔය 3 බෙදීම 2 එළියට ගත හැකි. එතන උත්තරේ e වර්ග ඍණ 1යි කියලා. හරිද? ඕන්න මේ තියෙන 3 බෙදීම 2 e වර්ග ඍණ 1 ඔන්න උත්තරය ආවා. හරි. ඒ වගේම 2018 ගාන හදන්නේ ඔයා දැනගන්න ඕනේ e වල x ගේ ප්‍රස්ථාර ටික ඇඳගෙන මෙන්න මේ කොටස තමයි වට වෙච්ච කොටස දාලා හොයාගන්න ඉතරයි තියෙන්නේ. ඊට පස්සේ අනුකලනය කරනවා ලේසි e වල x ලාවනේ අනුකලනය කරන්න තියෙන්නේ. අනුකලනය කරලා සීමාව දාලා උත්තරේ ගන්න තියෙන්නේ. කොට ප්‍රස්ථාරය ඇඳගෙන තමයි කේස් එකට උනොත් කේස් එකක් වෙන්නේ. හරි. ඔන්න හොඳ 2018 ගාන හදන්නේ. එහෙනම් අපි 2019 ගානෙන් ආයෙ හම්බෙමු. ගාන තේරුණාද නැද්ද කියලා කමෙන්ට් කරන්න. එහෙනම් ගිහින් එන්න 2019 ගානෙන් හම්බෙමු.